මම අද මේ වීඩියෝ එක දාන්න හැදුවේ මේ අද උදේ ගත්ත විටක් තියෙනවා. හරිද? විටේ ඇවිල්ලා මචං රුපියල් 100යි. හොඳේ. දැන් අපි බලමු විටේ මොනවද තියෙන්නේ කියලා. පුවක් කෑලි ටිකක් තියෙනවා, බුලත් තියෙනවා. හරිද? දැන් මෙතන තියෙනවා බුලත් තියෙනවා, පුවක් තියෙනවා. මේ ටික තියෙනවා. හරිද? දුම්කල නැහැ. සාමාන්‍යයෙන් දුම්කල දැන් විකුණන්නේ නැහැ ගොඩක් තැන්වල. හරිද? මේ මට මෙච්චරයි කියන්න තියෙන්නේ. දැන් මේ හුණු පැකට් එකක් තියෙනවා, පුවක් තියෙනවා. මෙතන බුලත් තියෙනවා. හරිද? දුම්කල දෙන්නේ නැහැ. ඉතින් මට මෙච්චරයි කියන්න තියෙන්නේ. දැන් මචං විට කණ එක සාමාන්‍යයෙන් විට කණ එක දැන් ගොඩක් අය පුරුදු වුණාට පස්සේ ඔක නවත්තන්න බෑ. ඔය තේ වතු වල අර මේ වැඩ කරන මිනිස්සුන්ට ඔක නවත්තන්න බෑ. සාමාන්‍යයෙන් මොකක් කර වැඩක් කර කර ඉද්දි අනිවාර්යෙන් කටේ විට තියෙනවා. හරිද? දැන් මේ පිට වලින් වගේම මචං සිගරට් වලිනුත් පිළිකා එනවා. සිගරට් වලින් එනවා, තව මොනවද අරක්කු වලින් එනවා. ඉතින් එන හැමදේම නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්. මම මේ කාටවත් අපහාස කරන්නවත් කාටවත් මොකක් කියන්නවත් නෙමෙයි මේ වීඩියෝ එක දාන්නේ. මේ අපි ඉතින් හැමදේම හදාගන්න පුළුවන් නම් ඒ හැමදේම නවත්තන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉතින් සිගරට් එකෙන් රජයට ආදායමක් ගියාට විටින් මචං රජයට ආදායමක් යන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අර ඉස්කෝලේ ළමයි වගේ මේ ආරක්ෂා බලනවා නම් කරන්න ඕනි ඔය සිගරට් එක මේ සිගරට් එක අරක්කු සාමාන්‍ය අවුරුදු 21කින් 15ට දෙන්නේ නැහැ වගේ මේ විටත් නොදී ඉන්න එක. නෑ එහෙම නැත්නම් ඉස්කෝලේ එක මේ ගේට්ටුව ගාවදී චෙක් කරනවා. පිට තියාගෙන ඉන්න බෑනේ එහෙම. මේ ඉස්කෝලේ ගේට්ටුව ගාවදී චෙක් කරලා ළමයි ඇතුළට ගන්න. ප්‍රශ්නේ ඉවරයි. දුම්කල කොහොමද අඩු කරන්න ඕනේ. මොකද දුම්කල වලින් ලොකු හානියක් වෙනවා. ඉස්සර මම දන්න විදිහට ලංකාවේ මිනිස්සු විට ගද්දී පුවකුයි බුලතුයි තව එනසාල නම් මොනනම් මම දන්නේ දාලා තියෙනවද කියලා. ඒ වගේ දේවල් ටිකක් අදලා තමයි විට කාලා තියෙන්නේ. පෘතුගීසි කාලේ හරි ලන්දේසි කාලේ හරි මේ තමයි දුම්කල ඇවිල්ලා තියෙන්නේ. දුම්කලෙන් තමයි ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. නැත්තම් ඉස්සර මිනිස්සු කාලා තියෙන්නේ අර ටික විතරයි. දුම්කල කාලේ නැහැ. ඉතින් බලමු හොඳ දෙයක් වෙයි.